මම බුද්ධ ධර්මයේ විෂය උගන්වන ගුරුවරියක්. එහෙනම් කරපුවත් ලොකු කර්ම කරගෙන තියෙනවා. අරියතුන් වහන්සේ මම බුදුහාමුදුරුවෝ අත්හල යුතු අන්ත දෙකෙන් ඈත්ව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරා. එහෙමයි වරදි උනේ. බුදුහාමුදුරුවෝ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කළේ නැහැ නේ. ඔය ළමයින්ටත් ඉගන්නේ බොරුනේ. එහෙමයි මේ සිලබස් වල තියෙන එහෙමයි හාමුදුරුවෝ. ඔය සිලබස් එකේ තිබුණාට වැරද්ද නම් වැරද්දම තමයි. ඒ නිසා දැන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු මට දැනුණා එතන ධර්මයේ විකෘති කිරීමක් සිද්ධ වුණා කියලා. එතන ආනන්ත අරිපාප කර්මයක් සිද්ධ වෙනවා කියලාත් ඔබ වහන්සේ දේශනා කරා. ඒ නිසා ආර්යතුන් වහන්සේ මට කමා කරගන්න පුළුවන්. ඒත් ආර්යතුන් වහන්සේ මම නැවතත් ඉස්කෝලේට ගිහිල්ලා ඒ දේම උගන්වන්න සිද්ධ වෙනවා. වැරදිමයි. දැන් පොතේ තියෙන්නේ මේකයි ළමේනේ විභාගෙට ලියන්න ඕන මේකයි. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු මේ මජ්ක්‍ධිමා පටිපදා කියන එකේ ධර්මාර්ථය මේ මත්වීමෙන් මිදී නිදහස් වන පිළිවෙත අනුගමනය කිරීමයි කියලා ඔබ කිව්වනම් අන්න හරි. දෙකම කියන්න ඕන. විභාගේ පාස් වෙන්න පොතේ තියෙන්නේ මෙන්න මේක ලිව්වට කමන්නේ විභාගෙට ලියන්නේ බොරු කියලා. හැබැයි මේ නිවන කියන මේ தત્ත්වය සාක්ෂාත් කරගන්න දහම් දැනුමක් ධර්මඥානයක් ලබන්න නම් මේ මත්වීමෙන් මිදී නිදහස් වෙන පිළිවෙත රාගමදයෙන් දේශමදයෙන් මෝහමදයෙන් මිදී නිදහස් වෙන පිළිවෙතයි බුදුහාමුදුරෝ දේශනා කළේ කියනවා. දැන් මජ්ක්‍ධිමා පටිපදා භගවතේන සම්බුද්ධා කියලා කතමේ මජ්ක්‍ධිමා කියලා මේ කිව්වේ සම්මා 8 10. එහෙමයි ස්වාමීන් වහන්සේ. සංමා කියන්නේ රාගෙන් දේශයෙන් මොහෙන් මිදී නිදහස්. ආයුබෝවන් සුබ දවසක් වේවා. තිරුවන් සරණයි මගේ හිතවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට. දැන් ඔබ අහගෙන ඉන්න ඇති පුජ්‍යලයා අදාළ වීඩියෝ වෙදි කියන කතාව. ඔහු කියනවා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරන්නේ නැහැ කියලා. ඇත්තටම මේ පුජ්‍යලයා ඔබ දන්නවා ඔහුට ওই ප්‍රශ්නය අහන කාන්තාව විය හැකි අමතන්නේ අරහතුන් වහන්සේ කියලා. එතකොට අරහතුන් වහන්සේලා ඉන්න පුළුවන් ශ්‍රමණ ශ්‍රාම්පදාය තුල ඉතින් අපි ගෞතම බුද්ධ ශාසනය තුල අරහතුන් වහන්සේලා ඉන්නවා. එතකොට මොහුගේ හැපියරස් එක කියන්නේ පේනුම ඔබට පේනවා ඇති තට්ටේ ගහලා මුරු පාට රෙද්දක් කියන්නේ චීවරයක් වැනි රෙද්දක් ඇඳගෙන ඉන්නකොට මොහු පෙන්වන්නේ කියන්නේ මොහුගේ හැපියරස් එකෙන් පේන්නේ මොහු බෞද්ධ සම්ප්‍රදායේ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් පුජ්‍යලෙක් කියලා. එතකොට මොහුට අරහතුන්ය කියලා කියන්නේ ඒ අනුව අපිට පේනවා හිතා ගන්න පුළුවන් ඒ බෞද්ධ සම්ප්‍රදාය තුලින් කියලා. එතකොට මොහු කතා කරන ලංකාවේ හිටියයි කියන බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් ගැන දේශනා කළා නැහැ කියලා ඔහුගෙන් ප්‍රශ්න අහන අයට කියනවා මොකද මොහු වෙනමම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන කියන්නේ ලංකාවේ උපන්න ලංකාවේ හිටියයි කියන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන තමයි මොහුගේ දේශනාව තියෙන්නේ. නමුත් අපි බෞද්ධරයක් දෙනා මේ ලෝකේ අපි කතා කරන්නේ ඉන්දියාවේ ඉපදුන ඉන්දියාවේදී බුද්ධත්වයට පත් වෙලා ඉන්දියාවේදී පිරිනිවන් පාපු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. හැබැයි පින්වත්නි ශ්‍රාවක ශ්‍රාවිකාවෙනි මේ මොහු මේ කතා කරන ලංකාවේ උපන්නයි කියන මොහුගේ ධර්මයට අදාළ බුදුරජාණන් වහන්සේ දැන් ඔහු කියනවානේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කළා නැහැ කියලා. නමුත් පින්වතුනි සෑම බුදුවරයෙක් විසින්ම බුද්ධත්වයට පත් වුණාට පස්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය අතුලත් ධර්ම දේශනාවක් කරනවා. ඒක සෑම බුදුවරයෙක්ම කරනවා. මොකද තමන් ධර්මයේ අවබෝධ කරගත්තට වැඩක් නැහැ. ඒක මිනිසුන්ට දෙන්න බෑ. ඒක නිසා ඒ අය හැම බුදුවරයෙක්ම ඒක කරනවා. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඉසිපතනේ මේක දානදී කළා. ඒතකොට දැන් මොහු කියනවානේ මොහුට අනුව ඉසිපතනේ තියෙන වවුනියාවෙනි. නමුත් දැන් අපි දන්නවා ලෝක උරුමයක් බවට පත් වුණා සාරානාත් ඉන්දියාවේ සාරානාත් ප්‍රථම ධර්ම දේශනාව කරපු ස්ථානයේ විදිහට ගෞතම බුදුරජාණන් වහන්සේට අදාළව ලෝක උරුමයක් බවට පිළි අරගෙන තියෙනවා. එතකොට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාවෙත් ධම්මචක්කපවත්තන සූත්‍රයේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවා පින්වතුනි. ඒක පොඩ්ඩක් අහලා බලන්නකෝ. දැන් මේ ඔබට මේකේ දකින්නත් පුළුවන්. කතමාච
සා කතමාච සා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා ඔබට පේනවා නේද එතන තියෙනවා. කියන මජ්ක්‍ධිමා ප්‍රතිපදා. එතකොට ඊට උඩින් තියෙනවා උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධා කියලා කොටසක් ඔබට පේනවා නේද? මේ ධම්මචක්කපවත්තන සූත්‍රය තමයි මේක සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ තියෙන. එතකොට මේක අපි සිංහලෙන් බැලුවොත් එතකොට මොකද්ද මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මේ ගෞතම බුදුරජාණන් වහන්සේ. හොඳයි මේ පුජ්‍යලයා කියන කෙනා නෙමෙයි. ලාමක වූ අනර්ථය පිණිස පවත්නා වූ යම් ඒකායට දුක්ගෙන දෙන පිළිවෙතක යෙදීමක් වේද යන මේ අන්ත දෙකය මහණෙනි මේ දෙකලවරට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ප්‍රඥා චක්ෂුව ඇති කරන්නා වූ ඥානය ඇති කරන්නා වූ මධ්‍යම ප්‍රතිපදාව කෙලෙසුන්ගේ සංසිඳීම පිණිස චතුස්සත්‍ය දැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධය පිණිස නිවන් පිණිස පවතිත්. ඊළඟට මේ මධ්‍යම ප්‍රතිපදාව කවරේද? එහෙම තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. අපි දන්නවා මධ්‍යම ප්‍රතිපදාව මොකක්ද කියලා. එතකොට ප්‍රිය පින්වතුනි ශ්‍රාවක ශ්‍රාවිකාවියනි මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි අපේ පාසලේ බෞද්ධ විෂය තුලට ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට මෙතන මේ ප්‍රශ්නය අහන කාන්තාව පළවෙනියෙන් ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. එයා ධම්මචක්කපවත්තන සූත්‍රය කියවන්න නැතුව තමයි ලංකාවේ ඉස්කෝලේක උගන්වන්න ගිහිල්ලා තියෙන ළමයින්ට. එතකොට ඒ තැනැත්තිය එහෙම දන්නවනම් මේක දන්නේ නැහැ. ඇත්තටම මේ ගුරුවරි මේ අහන කෙනා ගුරුවරියක් නම් මෑයගේ කම්පිටන්සි හැකියාව ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන්න ඕනේ මට්ටමේ තියෙනවා කියන එක තමයි මගේ හැඟීම. නමුත් එහෙම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඇය රාජ්‍යයේ සේවිකාවක් වෙලා මේ විදිහ දෙයක් අහන්නේ ඒකත් කමක් නැහැ කියමුක අපි අයව අමතක කරමු. ඇගේ නොදැනීම අපි හැමදේම දන්නේ නැහෙනේ. මොකද දැන් ඇයට දොස් කියන්නත් බෑනේ. මොකද ඇය විශ්වාස කරන්නේ ඇය දන්නේ නැහැනේ මේ පුජ්‍යලයා අරහතෙක්ද මොකෙක්ද කියලා. ඉතින් ඇයට කියන එකනේ ඇය අහන්නේ. ඒක තමන්ට අනුන් කියන දේවල් මත පදනම් වෙලා අහන දෙයක්. ඒක හොඳටම තේරෙනවානේ. ඊළඟට ඔබටම පේනවානේ මේ පුජ්‍යලයාට කිසිම සංයමයක් නැති බවක් පේනවා නේද ඔබට? මොකද මේ ප්‍රශ්නේ අහනකන්වත් මේ පුජ්‍යලයට ඉන්න බෑ. ඒකත් මැද්දෙන් පැනලා එක දේවල් කියනවනේ. ඒ කියන ඒවත් ඔහුගේ බුදුරජාණන් වහන්සේටවත් අදාළයි කියලා හිතා ගන්න බෑ. මොකද හැම බුදුවරයෙක්ම මේ කතාව තමයි දේශනා කරන්නේ. විපස්සී කාශ්‍යප ගෝනාගමන කකුසඳ මේ ඕන දීපංකර ඕනෑම බුදුවරයෙක් මේ දේශනාව කරනවා. ඒ දේශනාවේ මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව නැතුව නිවන් දකින්න බෑනේ. ඒක නිසා තමයි මධ්‍යම ප්‍රතිපදාව ඇතුළත් කරන්නේ. ත්‍රිපිටකයේ තුල මේ මධ්‍යම ප්‍රතිපදා කියන නම ධම්මචක්කපවත්තන සූත්‍රයේ ඒ නමින්ම තියෙනවා. නමුත් තවත් තැන්වල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන අංගات විස්තර කරන අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට ඒ අවස්ථාවට දැක්කම අපි දන්නවා මේ තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. ඕක තමයි මේ පුජ්‍යලයා දැන් මේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොහුගේ බුදුවරයා ඒක දේශනා කළා නෑ. එහෙම දේශනා කරා නම් ඕම தත්වයක් ඔයගේ ප්‍රශ්න අහන්නේ මිනිස්සු. නමුත් අපේ ගෞතම බුදුන් වහන්සේ එහෙම දේශනා කළා තියෙනවා. ඒක තමයි මම මේ ධම්මචක්කපවත්තන සූත්‍රය පෙන්නලා ඉදිරිපත් කරේ ඔබට බලන්න පුළුවන් ත්‍රිපිටකයේ තුල ඕන තරම් දැන් ඔන්ලයින් තියෙනවා. නැත්නම් කඩෙන් ගන්න පුළුවන්. මොහොම කියනවා ඉන්දියාවේ මේ එංගලන්තේ තියෙනවා කියලා ඔරිජිනල් ත්‍රිපිටකේ ඒකෙත් තියෙනවා. ඉතින් ඒවා අපි දැකලා තියෙනවා ඒවත් තියෙනවා. දැන් තව ටික දවසක් ගියාම ලංකාවේදී වහන්න දකින්න පුළුවන් වෙයි රෙදි ගැලවෙන්නේ. එතකොට තමයි මේකට දැන් මොහු කියනවනේ. දැන් මේ මොහු කියන එක අමතක කරන්න එපා. මොකද මොහු සැරින් සැරේ විවිධ ඒවා කියනවා. මොහු එක කාලෙක කියනවා ඉන්දියාවේ අශෝක කියලා රජෙක් හිටියේ නැහැ කියලා දැන් කියනවා. හැබැයි මුලින් කියනවා ඉන්දියාවේ අශෝක කියලා රජෙක් හිටියා කියලා. අන්න ඒ වගේ අමුතුම චරිතයක් මේ පුජ්‍යලයා. මේ කියනවා මේ නෑ. ඉතින් ඒක නිසා රහතන් වහන්සේලා වෙනවද පාඨක පාඨිකාවිනි ඒ වගේ අය තමන්ගේ වචනවත් තමුන්ට තේරෙන්නේ නැති අය. ඉතින් ඒවා පොඩ්ඩක් හිතන්න ඕනේ. මම මේ පුජ්‍යලයට දාලා නෙමෙයි මම කියන්නේ. මම අහන්නේ රහතන් වහන්සේ කෙනෙක් වෙනවද තමුන් කියන දේවත් දන්නේ නැති අය කියන එකයි. හරි. ඉතින් එවැනි මට්ටමක් තියෙන්නේ. නමුත් දැන් ඔබට මෙතනදී පැහැදිලි වෙනවා ඇති ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන නෙමෙයි මේ පුජ්‍යලයා කියන්නේ. හරි. ඒතර මේ පුජ්‍යලයා කියන්නේ වෙනම කෙනෙක් ගැන.
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා. මේ පුජ්‍යලයා කියන බුදුරජාණන් වහන්සේ ඔහුට අනුව එහෙම එකක් දේශනා කළා නැහැ. ඉතින් අවාසනාවක පහත කියන්නේ මේ පුජ්‍යලයාගේ බුදුරජාණන් වහන්සේට හෝ ඒ පුජ්‍යලයාගේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන අයට ඉතින් ඔහුත් ඇතුළු වෙන්න බෑ. ඇතුළු වෙන අයට චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් චතුස්සත්‍ය ඔය මොකක්වත් අවබෝධ වෙන්නේ නැහැ. ඇත්තටම දුක අවබෝධ වෙන්නේ. මොකද මේ ආරෂ්ඨාංග මාර්ගයේ දැන් යන්නේ ආර්යශ්‍රාංග මාර්ගයේ යන්න ආර්යශ්‍රාංග මාර්ගය ගැන දේශනා කරලා තියෙන තැන තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගාවනේ මධ්‍යම ප්‍රතිපදාව ගැන තියෙන්නේ. දැන් මේ පුජ්‍යලයා එහෙම එකක් දේශනා කළා නෑනේ. මොහු ළඟට යන්නේ දුකීම තමයි. ඒ කියන්නේ මොහු ළඟට යන්නේ නෙමෙයි. ඇත්තටම මොහුගේ බුදුරජාණන් වහන්සේ ගාවට යන්නේ දුකීම තමයි. මොකද මේ ආරෂ්ඨාංග මාර්ගයක් නෑ. මධ්‍යම ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නෑ. බුදුරජාණන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා දුක නැති කිරීමට මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව. ඒක තමයි ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන්නේ. මොහුගේ ධර්මයට අනුව මොහුගේ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළා නේ. එනිපින් උතුනේ මධ්‍යම ප්‍රතිපදාවක් නෑනේ. ඉතින් කොහොමද දුක නැති කරන්නේ? ඉතින් මේ ඕක තේරුම් ගන්න ඔබ තමුන්නාන්සේලාට යම් ආකාරයක හෝ බුද්ධියක් පහළ වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මිත්‍යාවට අහු වෙන්න එපා. පාඩුව ඔබට දැනටම ඔබට තේරෙනවනේ මධ්‍යම ප්‍රතිපදාවක් නැති තැන කොහෙද නිවනක් තියෙන්නේ. මොහුට අනුව ඔහුගේ බුදුහාමුදුරුවෝ එහෙම එකක් දේශනා කළා නෑ. හැබැයි පින්තුනි අපේ ගෞතම සම්මා සම්බුදුජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළා තියෙනවා. දුකින් නැති ගැලවීමේ මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව බව ස්ථිර වශයෙන් දේශනා කළා තියෙනවා. කැමති මාර්ගය අනුගමනය කරන්න. ප්‍රතිඵලය ලැබෙන්නේ ඔබටම. දරුවන් සරණයි.